සුබ දවසක් හැමෝටම. ඉතින් අපි නැවත හමු වෙනවා මේ අලුත් මාතෘකාවක් යටතේ කතා කරන්න. අද මං හිතුවා මේ ඔයාලත් එක්ක කතා කරන්න කියලා මේ බොහොම කොමන් මාතෘකාවක්. නමුත් ඒක වැදගත් කියලා හිතුණා. ඒ තමයි මේ අපි ගෙයක් හදද්දී නැත්නම් බිල්ඩින් එකක් කරද්දී අපි පාවිච්චි කරන්න ඕනේ බ්‍රික්ද බ්ලොක්ද කියන වගේ මාතෘකාවක්. ඊටාම සරල ගතියක් දැනෙනවා. නමුත් මට හිතුණා ඒ ගැන යම් දැනුවත් කිරීම ටිකක් කරොත් ඒක සුදුසු වෙයි කියලා මේ අනිත් අයට තීරණ ගන්නකොට. දැන් ඇත්තටම ඇයි අපි බ්‍රික්ද බ්ලොක්ද කියලා කතා කරන්නේ? පළවෙනියෙන්ම මේ අපේ මාකට් එකේ තියෙනවා bricks and blocks. තව ಜಾති අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි මේ සාකච්ඡාව අගහරියට යනකොට අපි ඒ ගැන යම් සඳහන් කිරීම ටිකක් කරන්න. නමුත් මාකට් එකේ commonly available දේවල් තමයි මම හිතන්නේ අපි හැමෝම දකිනා වගේ එක්ක bricks නැත්නම් blocks එහෙම නැත්නම් ගඩොල් නැත්නම් සිමෙන්ති ටික. ඉතින් මේක තෝරගන්නකොට මම හිතන්නේ අපි ගොඩක් දෙනෙක් තෝරගන්න පාවිච්චි කරන මේ නියා මොකක්ද ගන්න තීරණය කරන විදිහ කියලා බැලුවොත් සමහරවිට මිල වෙන්න පුළුවන්. ඉතින් නමුත් මම මේකේ සාකච්ඡා කරන්නේ ඊට අමතරව අපි මේ සම්බන්ධව හිතන්න තියෙන තවත් කාරණා කිහිපයක්. දැන් අපි බලමු මේ අපි බිල්ඩින් එකක් ගත්තොත් මේ බිල්ඩින් එකේ ඉස්සෙල්ලම අපිට හිතන්න පුළුවන් දේ තමයි මේක මොන වර්ගයේ බිල්ඩින්ගක්ද. දැන් ඔයාලා දන්නවා මේ අපි ලංකාවේ අපි ගෙවල් හදනකොට හැමතිස්සෙම කොන්ක්‍රීට් ෆවුන්ඩේෂන් දාලා කණු අරගෙන බීම්ස් දාලා ස්ලැබ්ස් දාලා බිත්ති බැඳගෙන යනවා. ඒ එක්කම ඔයාලා දැකලා ඇති මේකේ සමහර අය කණු දාගෙන ගිහිල්ලා බිත්ති බඳිනවා. බිත්ති බැඳලා කණු දාගෙන යනවා. ඒ වගේ විවිධ ක්‍රම දකිනවා ඇති අපි එදිනදා අපේ අත්දැකීම් මේවා. එතකොට දැන් තව මේ සමහර ටිකක් තව වැඩි දෙයක් දැනගන්න ඕන දෙයක් තමයි අපි දැනගන්න ඕනේ අපි කරන්න යන්නේ ලෝඩ් බෑරින්ග්ද නැත්නම් කොන්ක්‍රීට් ෆ්‍රේම් ස්ට්‍රක්චර්ස්ද කියන වර්ග දෙක ගැන පොඩි දැනුවත් වීම හරි අවශ්‍යයි. දැන් ලෝඩ් බෑරින්ග් වෝල්ස් කියන්නේ ඉතිහාසයේ ඉඳලා ආපු හොඳ ක්‍රමයක්. ඒ තමයි බිත්තිය තමයි මේ බිල්ඩිමේ බර දරාගන්නේ. අනිත් දැන් අලුතෙන් ඊට පස්සේ තාක්ෂණයත් එක්ක අපි වෙනස් වෙච්ච දේ තමයි කොන්ක්‍රීට් ෆ්‍රේම් ස්ට්‍රක්චර්ස්. ඒ කියන්නේ රීන්ෆෝස්මන්ට් කම්බි කොන්ක්‍රීට් පාවිච්චි කරලා බිල්ඩිම ෆ්‍රේම් එකක් විදිහට කණුයි බීම්ස් ස්ලැබ්ස් දාගෙන හදාගත්ත එකක මේ බිත්තිය කියන එක එතකොට තවදුරටත් ලෝඩ් බෑරින්ග් එකක් වෙන්නේ නැහැ. ඒක නිකම්ම මේ පාටිෂන් කියලා අපි කියන්නේ ඒක ස්පේසස් ටික වෙන් කරන්න පාවිච්චි කරන දෙයක් වෙනවා. එතකොට දැන් අපි හදන ගේ මොන වර්ගයකටද මේක අයිති වෙන්නේ කියන එකත් දැනගන්න එක වටිනවා. දැන් උදාහරණයක් විදිහට අදට වඩා ඉස්සර කාලේ මේ අපි ලෝඩ් බෑරින්ග් බිල්ඩින්ග්ස් හරියට කරා අපිත් කරා. දැන් අපි සමහර මගේ මතකයේ තියෙනවා අපි සමහර මේ හවුසින් ස්කීම් පවා කරනකොට ඒ වගේ මේ සමහර වෙලාවට කොලම්ස් තියෙන ඉතාලම සුළු ගන්න. එකක් දෙකක් වගේ තත්ත්වෙත් තිබුණා. හේතුව මේ ඩිසයින්ස් වලදී අපිට ලෝඩ් බෑරින්ග් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක කරනකොට අපේ බිත්තිය ලෝඩ් බෑරින්ග් කියලා නැත්නම් බර දරා ගන්නවා නම් ඒකට අවශ්‍ය ශක්තිය මේ බිත්තිය වල තියෙන්න ඕනේ. එතකොට ඒකත් අපි කල්පනා කරන්න ඕනේ කාරණයක්. දැන් මේක කාරණයක්. අපි එතකොට දැන් මේ කාරණේදී ඇත්තටම වැදගත් වෙන්නේ ගොඩක්ම මේ ගල් වල තියෙන ක්වොලිටි එක කියන ප්‍රශ්නේ. දැන් ඔයාලා දකින්න ඇති දැන් අපිට මේ අද කාලේ වෙනකොට අපිට තියෙන එක ප්‍රධාන කාරණයක් තමයි මේ ප්‍රමිතිකරණ ප්‍රශ්නය. ඒ කියන්නේ අපිට හරි දැන් මං හිතන්නේ ඔයාලා ගොඩක් අහලා ඇති මේ කන්ට්‍රැක්ටර් කෙනෙක්ගෙන් අහුවොත් මේ කොහෙන්ද ගඩොල් ගන්න කියලා. ඉතින් ගඩොල් වලට මේ එක එක පළාත් ප්‍රසිද්ධයි නම් වලින් ප්‍රසිද්ධ වෙනවා. මෙන්න මෙහෙන් හොඳයි එහෙම කියලා කියන මම දැන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් මේක ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි ප්‍රමිතිකරණය කියන එකේ ප්‍රදේශයත් එක්ක තමයි ගැට ගැහිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ගල් හොද තත්ත්වයේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රමිතිකරණය. එහෙම නැත්නම් මේක අපිට ඕන කරන මේ මට්ටමට ශක්තිය තියනවාද කියලා දැනගෙන ඉස්සරහට යන එක ලෝඩ් බෑරින්ග් වලදී ඉතාම අවශ්‍යයි. දැන් මේ වගේ එක සාධකයක් ගත්තොත් සමහරවිට අපිට ඊට වැඩිය දැන් අද කාලේ අපිට බ්ලොක්ස් කියන ඒවා සිමෙන්ට් බ්ලොක්ස් කියන ඒවා ඊට වඩා මම හිතන්නේ පොඩි ප්‍රමිතිකරණයක් එක්ක හම්බ වෙනවා. ඔයාලා දැකලා ඇති සමහර මේ බ්ලොක් මේකින් කම්පැනි නැත්නම් ආයතන තියෙනවා. ඒගොල්ලන්ට SLS ප්‍රමිති සහතික ඒ වගේ තත්ත්ව සහතික තියෙනවා. එතකොට දැන් මේ දෙක ගත්තත් අපිට ඕන දැන් එක තැනකදී පේනවා. එහෙමනම් අපිට සමහරවිට අපිට හරියටම මේ ප්‍රමිතිකරණය කරගන්න බැරි වෙච්ච දේවල් එක්ක ඊට වැඩි ප්‍රමිතිය තියෙන එකට ගියොත් අපිට මේ ප්‍රශ්නේ කොටසක් විසඳන්න පුළුවන් වෙයි වගේ කියලා. මම මේ කියන්නේ එතකොට ලෝඩ් බෑරින්ග්ද ෆ්‍රේම් ස්ට්‍රක්චර්ද කියන ඔප්ෂන් එක ගත්තොත්. ඊළඟට අපි බලමු මේ දැන් අපි මේ සාකච්ඡාව අපි එක එක ඒරියාස් වලට යනවා. දැන් ඒ කියන්නේ මම කියන්නේ මේ අපේ එකක් පමණයි. දැන් තව ගත්තොත් අපි බලමු
තර්මල් කම්ෆර්ට් එක කියන එක. ඒ තමයි දැන් අපි දන්නවා දැන් ඉස්සරහා කාලෙත් අපිට බොහොම වියලි කාලගුණයකුයි මේ අපහසු කාලයක් එයි කියලා පොඩි පුරෝකතනයක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ තියෙනවා අපි ඉන්න ගේ ඇතුළේ අපිට නැත්නම් බිල්ඩින් එක ඇතුළේ අපිට උෂ්ණත්වය කියන එක අපිට ප්‍රශ්නයක්. අපි වගේ රටකට. එතකොට දැන් අපිට මේක පාලනය කරගන්න පුළුවන්. එතකොට දැන් අපිට දැන් තර්මල් කම්ෆර්ට් එක ගත්තොත් අපි කොයි වගේ මේ මෙටීරියල් එකක්ද මේ දෙකෙන් අතරින් ගත්තොත් හොඳ වෙන්නේ කියලා බලන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් මේවා ඇවිල්ලා මේ විද්‍යාත්මක තහවුරුපු මේ දත්ත තියෙනවා. ඒකේ ගත්තොත් සාමාන්‍යයෙන් ගඩොල් නැත්නම් බ්‍රික්ස් වඩා උෂ්ණත්වය මේ ඒ කියන්නේ කන්ඩක්ටිවිටි කියන එක. කියන්නේ එක පැත්තකින් අනිත් පැත්තට උෂ්ණත්වය අරන් යන්න තියෙන හැකියාව ඉතාම අඩුයි පාලනය කරනවා බ්ලොක්ස් වලට වඩා. ඒක ඇවිල්ලා විද්‍යාත්මක තහවුරුයි. එතකොට දැන් මේකත් අපි එක බලන්න ඕනේ කාරණයක්. අඩුම ගානේ නිකන් අපි බැලුවොත් ගෙදරක පෙරිමි වටේට හොඳ thick brick wall එකක් නැත්නම් ගඩොල් බිත්තියක් තියෙනකොට ඒක ඒට සමාන ඝනකමේ තියෙන block wall එකකට වඩා ඒක වැදගත්කමක් තියෙන්න පුළුවන්. මොකද උෂ්ණත්වය වෙන්නේ අඩුයි. හැබැයි හිතන්න එපා මේ thermal barriers කියන ඒවා බිත්ති වලින්ම විතරක් පාලනය කරන්න. ඒකට අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරමු කොහොමද මේ ගෙදරක thermal comfort එක මේ අනිත් පැසිව් කාරණා. ඒ කියන්නේ ඇක්ටිව් කියන එකනේ අපි AC කියන්නේ එහෙම නැති කාරණා වලින් පාලනය කරන්න කියලා. ඒක තව ඉදිරියේ අපි සාකච්ඡා කළ යුතු වැදගත්ම මාතෘකාවක්. මොකද ඒක තමයි අපි මිනිසුන් අපිට ගෙදරක අපිට අපේ ගෙදරක බොහොම මේ කම්ෆර්ටබල් නැත්නම් පහසුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන කාරණයක්. ඊට පස්සේ අපි බලමු මේ තර්මල් විතරක් නෙවෙයි. දැන් ඔයාලා දන්නවා මේ අපි මේක විශේෂයෙන් බලපානවා මේ අපාර්ට්මන්ට් වගේ එකකදී. දැන් මම මගේ ගෙදරේ ප්‍රයිවසි එක කියන එකට එක ප්‍රධාන කාරණයක් තමයි මම කතා කරන දේ අල්ලපු ගෙදරට ඇහෙනවද කියන එක. නැත්නම් ඒ ගෙදරින් මේ පැත්තට ඇහෙනවද කියලා. එතකොට මේකත් එක ප්‍රධාන අවශ්‍යතාවයක් අපි දැනගත යුතු. ඒ කියන්නේ ඒක සමහරවිට අපිට බිත්තියේ thickness එක ඝනකමෙන් එහෙම නැත්නම් ඒකේ ෆිනිෂ් කරන property quality එකෙන් ප්ලාස්ටරින් වෙන්න පුළුවන්, ක්‍රැක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ එකකුත් මේකට බලපානවා. ඒ උදාහරණයක් විදිහට මේක දැනගත යුතු දත්තයක් අපිට ගෙදරක් ඇතුළක වුණත් කාමරයකින් කාමරයක වෙන් කරනකොට අඩුම ගානේ අඟල් 6ක වෝල් එකක් තියෙනවා නම් ඒකෙන් අර ඒ කියන්නේ අපි ඩෙසිබල් ලෙවල් එක එහා පැත්තේ තියෙන සවුන්ඩ් එකක් මේ පැත්තට එන එක යම් ප්‍රමාණයකින් අපිට අවශ්‍ය පරිසාධක මට්ටම ගන්න පුළුවන්. මේක ඇත්තටම අපි පොඩි ස්ටඩි එකකුත් කරන්න සිද්ධ වුණා එකපාරක්. මේ අපිට මේ හෝටලයක් මේ ඩිසයින් කරන අවස්ථාවක ඒකේ කාමර අතරේ මේ මොනවාද තියෙන්න ඕනේ අවම බිත්තිය. මොකද ක්ලයන්ට්ස් ලෙවල් බලනවා. කොච්චර යට කොස්ට් එක මේ ඔප්ටිමයිස් කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ අපිට සිද්ධ වුණා මේ ගැන හරියටම තොරතුරු සොයාගන්න කොහොමද මේ එක පැත්තකින් තව පැත්තකට යන්නේ කියලා. මේවා මේ ඉතිහාසෙන් තියෙන තොරතුරු අපි නැවත ඉතින් අපේ අවශ්‍යතාව අනුව අපි ඒවා පාවිච්චි කරනවා. ඉතින් එතකොට අවමය වශයෙන් අඟල් 6ක ඝනකමක් තියෙන ප්ලාස්ටර් කරපු බිත්තියක් ගෙදර ඇතුලේ කාමර අතරේ පවා අපිට සද්දේ හැඩමයට නොයන්න පුළුවන් හදාගන්න පුළුවන්. එතකොට දැන් ඒකත් අපි ඉතා වැදගත්. සමහරවිට බොහෝ විට අපි දැකලා තියෙනවා. ඊට පස්සේ අපාර්ට්මන්ට් සහ ඉවන් ගෙවල් වල දෙගෙන අපි පෙරිමීටර් වටේ බිත්තිය අඟල් 9කට හෝ අඟල් 8කට බ්ලොක් වල නම් තියාගැනීමෙන් අපිට මේ සවුන්ඩ් යන එක සෑහෙන පාලනය කරලා තමුන්ගේ තියෙන අර පුද්ගලිකත්වය කියන එක රැක ගන්න පුළුවන්. එතකොට දැන් ඒත් එක කාරණයක්. ඊට පස්සේ දැන් අපි බලමු මේ පරිසර හිතකාමී කියන එකද අද ලොකු මාතෘකාවක්. ඉතින් ඒ ග්‍රීන් පැත්ත කියන එක ගත්තොත් අපිට ඔබ හිතන්නේ කොහොමද? බ්ලොක්ද බ්‍රික්ද හොඳ ඇත්තේ කියලා. ඔව් ඇත්තටම ඒක මෙහෙම කාරණයක් තියෙනවා. අපි ගඩොලක් හදන්න යම් මට්ටමක ලොකු එනර්ජි එකක් පාවිච්චි කරනවා. මොකද අපි මේක පුච්චනවා. ඒතර පුච්චනකොට ඒ වෙනුවෙන් අපි දර හෝ වෙන ගොඩක් වෙලාවට ලංකාවේ පාවිච්චි කරන්නේ දර. එහෙම නැත්නම් මේ අපි තුමු අර 10 වගේ දේවල් ඒවා පාවිච්චි කරනවා. ඒවා පළවෙනි එක තමයි ඒවා හොඳ ප්‍රමිතිකරණයෙන් හරියටම කරන්නේ නැහැ. පරිසර දූෂණයක් වෙනවා. ඒ කියන්නේ ඒක හරහා ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපි මුදා හරිනවා. එතකොට මේකට කියන එම්බොඩීඩ් එනර්ජි එක කියලා. කියන්නේ මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ ගලක් හදන්න පාවිච්චි කරන එනර්ජි එක කියන එක අපි බ්ලොක් එකකට ගත්තොත් ඊට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒක මොකද ඒක අර වගේ මේ බර්න් ප්‍රොසෙස් එකක් නෙවෙයි යන්නේ. මේ කියන්නේ ඊට පස්සේ කෝල්ඩ්. ඒ කියන්නේ සිමෙන්ති වැලි ඒ වගේ මික්ස් කරලා හදන එකක් තියෙනවා. හැබැයි ඒකටත් කාට හරි තර්කයක් තියෙන්න පුළුවන්. සිමෙන්ති කියන එකත් ආයි පාරක් ලෝකේ ඊටාම මේ ප්‍රශ්නගත දෙයක්. ඒ තමයි මේකෙනුත් ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනවා සිමෙන්ති හදනකොට. ඒතකොට ඒකේ රෝ මැටීරියල් එක මේ ගොඩක් එකම රෝ මැටීරියල් එකක් ඔය කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකින්ද මේ අන්තික තනි තීරණයක් ගන්න බෑ. මොකද ඔය මම environmental friendly කියන පොයින්ට් එක ගත්තොත් ඒක අපි හදන දුර
කොතන ඉඳන්ද ගේන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා වගේ කියන කාරණාත් මේකට බලපානවා. ඉතින් ඒක තමයි පරිසර හිතකාමී පැත්තේ මේකේ තියෙන දේ. බොහෝ විට බ්ලොග් වලක අර එම්බොඩීඩ් එනර්ජි එක නැත්නම් ග්‍රීන් පැත්ත ගඩොල් වලට වඩා පොඩ්ඩක් හොඳ පැත්තක තියෙනවා. දැන් තව බලමු ඊළඟ ඔක්කොම පැත්ත යන අතර අපි හැමෝම දකිර කැමති ගයක් හදනකොට ඒක තියෙන ඊස්තටික්ස් පැත්ත. ඒ තමයි ඔබ දැකලා ඇති මේ ගෙවල් වල සමහර වෙලාවට බීම් දාලා තිනකොට බීම් එකට වඩා චුට්ටක් පොඩි සයිස් එකේ බිත්තියක් තමයි තියෙන්නේ. දැන් මේක ටිකක් හරි නිකන් ලස්සන නැහැ. එතකොට තෝරා ගැනීමේදී ඒක අමතක කරන්නත් බෑ. ඒ තමයි අපිට ඕන ඊස්තටික් කොටස. සමහර වෙලාවට අපිට මේ බීම්ස් තියෙන තැන්වල හරි ඒ අවශ්‍ය තැන්වලදී ඒ සුදුසු ගන්න මේ බිත්තියේ සයිස් එක තෝරා ගන්න එකත් අවශ්‍ය වෙනවා. ඉතින් මේවා තමයි මූලික මේ කාරණා ටිකක් මම මේ කිව්වේ. ඊට පස්සේ දැන් ඇත්තටම දැන් ඔබට තේරෙනවා ඇති මේ bricks and blocks වල තියෙන්නේ කවුද හොඳ කවුද නරක නැත්නම් කවුද උඩ කවුද පහළ වගේට වඩා තෝරා ගැනීමේ තියෙන අවශ්‍යතාවය. තව එක කාරණයක් තියෙනවා ඊටම වැදගත්. ඒ තමයි workmanship එක. ඒ කියන්නේ ගඩොල් වල තියෙන ප්‍රමිතිකරණ ප්‍රශ්න නිසා සමහර ලාට ඔබ දකිනවා මේ ගඩොල් කියන එක අපිට එක සයිස් වලින් එන්න ගන්න. හැබැයි බ්ලොක්ස් කියන්නේ ඊට වඩා පොඩක් ඉහළ ප්‍රමිතියක් තියෙනවා. එතකොට අපි මේක පාවිච්චි කරන මෙටීරියල් ඒ කියන්නේ සිමෙන්ති පාවිච්චි කරන ප්‍රමාණය මේ දෙක බොන්ඩ් කරන එකතු කරගන්න සාපේක්ෂව බ්ලොක් එකකට තියෙන අවශ්‍යතාවය අඩුයි. ඊට අමතරව ඒකේ කන්ස්ට්‍රක්ෂන් ස්පීඩ් එක සාපේක්ෂව වැඩි. ඊට පස්සේ බහුලතාවය ගත්තොත් අපිට ඒක තියෙන මෙටීරියල් එක ඉතා වේගෙන් අපිට බ්ලොක්ස් ගන්න පුළුවන් බ්‍රික්ස් වලට වඩා. මොකද බ්‍රික්ස් කියන්නේ එන්වයරන්මන්ටල් ප්‍රොබ්ලම් තියෙන ප්‍රශ්නයක්. මොකද අපි පොළොව හාර ගන්න ඒකට කිසිම මේ හොඳ ප්‍රමිතිකරණයකින් නැත්නම් හරි මේ අවධානයක් දෙන්නේ නැහැ මේව කොහොමද ගන්න කියලා. ඉතින් මේ කාරණා ඔක්කොම සලකලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඔබ නිවසක් හරි බිල්ඩින් එකක් හරි හදනකොට මේ මොන එකද තෝරගන්නේ කියලා. මේක ඇත්තටම ඔබට තේරෙනවා ඇති පළ 1 2 කියලා නම්බර දෙනවට වඩා තමුන් කරන කොටස අනුව මේ මම මේ කියපු යම් ගයිඩ්ස් ඒ කියන්නේ සවුන්ඩ් තර්මල් ඒ වගේ අනුව අපිට මේක අවශ්‍ය එක තෝරගෙන තමුන්ට අතරම ජස්ටිෆයි කරගන්න පුළුවන්. හැමතිස්සෙම අඩු මිල කියන එකට යන්න එපා. මොකද සමහර වෙලාවට ඇත්තටම අපි ප්‍රමිතියට දෙයක් ගන්නකොට ඒකේ මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක හරහා ඔබට ලැබෙන වටිනාකම සමහර වෙලාවට ඕවරෝල් කොස්ට් එක කියලා අපි කියන්නේ ඒක වැඩි වෙන්න පුළුවන්. එක උදාහරණයක් කියන්නම්. ඒ තමයි මේ හරි ප්‍රමිතිය නැති ගඩොල් එහෙම නැත්නම් බ්ලොක් ගල් අපි බිත්තියක් බැන්දොත් ඒක ෆිනිෂ් කරන්න ඉවර කරන්න ප්ලාස්ටර් කරන්න වගේ යනකට කොස්ට් එක ඒකට යන මෙටීරියල් කොස්ට් එක ඒකට යන ලේබර් කොස්ට් එක සමහරවිට වැඩි වෙන්න පුළුවන් ඊටාම උසස් මට්ටමේ තියෙන බ්ලොක් එකකට හරි බ්‍රික් එකකට වඩා. ඉතින් මේ වගේ තමයි කාරණා මට කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ යම් දෙයක් මේකෙන් ලැබුණා කියලා. අපි නැවතත් බලාපොරොත්තු වෙනවා මේ වගේ මොකක් හරි ඔබට අවශ්‍ය වෙන හරවත් මාතෘකාවක් යටතේ නැවත බහමු. බොහොම ස්තුතියි.